අද අපි ඔයගලන්ට වීඩියෝ ගෙනල්ලා තියෙනවා. ඉතින් අද වීඩියෝ මම මයික් එක ගැන කියන්නේ මයික්‍රොෆෝන් මයික් එකක් තමයි ගෙනල්ලා තියෙන සෙට් එක ගැන කතා කරන. එහෙනම් අපි මයික් එක මොන වගේද කියලා මුලින් බලන්න යමු. මයික් එක බලන්න කලින් කියනවා තුමන YouTube channel subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම bell icon එකත් ඔල් දාගෙන යන්න. එහෙනම් අපි වීඩියෝ එකට හරි යාළුවනේ අපි බොක්ස් එක මෙතනින් ඉස්සර පැත්තෙන් ගත්තට පස්සේ K9 කියලා තියෙනවා පේන ඇති කැමරාවට අනිත් පැත්තට තමයි පේන ඇත්තේ ඊට පස්සේ මෙතනින් නමක් තියෙනවා පේන ඇති මේකේ බොක්ස් එකේ සඳහන් කරලා තියෙන නම තමයි wireless microphone කියලා ඉතින් මෙතන මයික් එකේ ෆොටෝ එකකුත් ගාලා තියෙනවා පේන ඇති මෙන්න මෙතනින් තියෙනවා wifi logo එක ඊට අඩිය මෙන්න මේ වගේ ෆොටෝ ටිකක් තියෙන එකේ logo ඒ කියන්නේ ඒවත් logo වගේ සඳහන් කරලා තියෙන පින්තූර ටික ඊට පස්සෙත් ගත්තට පස්සේ ඔයාලට පේනවා මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. අපි නම් මේක ඇතුලේ මොන වගේද කියලා බලාගමු මයික් එක. හරි තියාලනේ මෙන්න මේ වගේ තමයි පෙට්ටිය මුලින්ම ගන්නකොට තියෙන්නේ. එනටි. හරි ඉතින් මම එක මයික් එක තමයි charge කරගන්න පුළුවන් උනේ. හරි ඉතින් මෙන්න මේ වගේ මයික් එක ගත්තොත් මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. මම මේකේ එක මයික් එකක් තියෙන මේ ගත්තේ මයික් දෙකක් තියෙන එකක් තමයි ගත්තේ මේක ප්‍රයිස් එක උනා 2000ක් වුණා ප්‍රයිස් එක ඉතින් අඩු මුදලට එන්නේ වගේ ගන්න පුළුවන් මේ මයික් දෙකක් මෙන්න එකක් හරිද ඔයගන්ට පේන ඇති මෙන්න මේ වගේ පිටිපස්ස බලනකොට අපිට සෙට් එකේ මෙන්න මේ වගේ ගාගන්න පුළුවන් හරිද ඊට පස්සේ මෙන්න මෙතනින් පේන ඇති ඔයගන්ට පවර් බටන් එකක් දීලා තිනවා එන ඉතින් තමයි මේක ඔන් කරගන්නේ මේක ඔන් කරගමු. ටිකක් කරලා මේ පවර් බටන් එක ඔබාගෙන ඊට පස්සේ මේකේ මෙතන කොලයි රතුයි ලයිට් එකක් පත් වෙනවා. එනවා ඇති. කොලයි රතුයි ලයිට් එකක් පත් වෙනවා. හරියට යාළුවනේ මේකේ විශේෂ ටික ගත්තොත් එම්ම මෙන්න මේ වගේ කැලි දෙකක් පේනවා පේන නැති මෙන්න මේක තියෙන්නේ Apple phone වලට ගහන්න. ඉතින් Apple phone වලට ඒ කියන්නේ මේක ඇතුලේ තියෙන normal phone වලට ගහන්න. Apple phone වලට ගහන්න ඕනේ මෙන්න මේ වගේ මෙන්න මේ කැල මෙතන සවි කරලා මෙන්න මේ වගේ තමයි ගහන්න දෙන්නේ. හරිනම් අපි යන අනිත් මයික් එක මොන වගේද කියලා බලන් යමු. අනිත් මයික් එක කලින් මයික් එක වගේම තමයි. ඉතින් එකම එක තමයි තියෙන්නේ. මේක මට charge කරගන්න බැරි වුණා. හරි යාළුවනේ අපි එනම් මේකේ තව විශේෂ දෙයක් තියෙනවා. ඒක තමයි මේකේ කේබල් එකක් තියෙනවා. මේක charging port එක වෙනකොට මේක charge කරගන්න මෙතනින් පුළුවන්. මෙතන කැලෙන් එන්නේ කේබල් එක ගාලා charge කරගන්න පුළුවන්. අපි මේ කේබල් එක මොන වගේද කියලා බලන්න. කේබල් එකනේ මෙන්න මේ වගේ චූටි box එකක දාලා පේනවා ඇති. ඉතින් කේබල් එකේ ෆොටෝ එකකුත් තියෙනවා. අපි නම් මේක අත ගන්නගමු. හරි ඉතින් කේබල් එක මෙන්න මේ වගේ තියෙනවා. USB කේබල් එකක් තමයි තියෙන්නේ පේනවා ඇති. හරිද මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. ඔයගලන්ට charge නැති mic එක මෙන්න මේ වගේ සවි කරගෙන මේ නැති මෙන්න වගේ සවි කරගෙන ඔයගලන්ගේ charger dock එකකට මේක ගාගෙන තමයි charge කරගන්න ඕනේ. හරියට යාළුවනේ මම මේ mic එකේ quality ඔයගලන්ට පෙන්නලා ඉන්නම්. ඉතින් මේ මගේ phone එක normal phone එක නිසා මම මේක මගේ phone එකේ කැලේට ගා ගන්නවා. හරි යාළුවනේ මම mic එක on කරගත්තා. ඉතින් ඔයගොල්ලන්ට on කරගන්න ඉතින් විශේෂ දෙයක් ඕනේ power button on ඔබාගෙන කියම on වෙනවා මේක. හරි යාළුවනේ ඔයගොල්ලන්ට දැන් ඉස්සරහට ගොඩක් sound එකෙන් ඇහෙනවාද මම කතා කරන දේ. ඉතින් අද මම හිතනවා ඔයගොල්ලෝ අද මගේ වීඩියෝ එක ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඔයගොල්ලන්ට මේ වගේ mic වටිනවා සෙනඟ ගැවසෙන තැනක වාහන ගැවසෙන තැනක කතා කරන්න. හරි ඉතින් මම හිතනවා මගේ වීඩියෝ ඔයගොල්ලන්ට ගොඩක් බලන්න ඇති කියලා. නැතුම් මන YouTube channel subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. ඒ වගේම bell icon එකත් ඕල් දාගෙන යන්න. ඉතින් මම හිතනවා මගේ වීඩියෝ එක like එකක් දාන්න ඇති කියලා. like එකක් දැම්මේ නැත්නම් දැම්ම like එකක් දාන්න. එහෙනම් මම අදට ගිහින් එන්න.